විශේෂී අවස්ථාව සමග සම්බන්ධ වන්නේ එවාගේ මාට්ලුගම ප්‍රදේශවාසීන් ඔබගේ පැමිණීම ශක්තියක් මට තරමක් කාර්යබහුලවක් වන්නත් සහල්ලු පන්දු විස්තර විචාරය තුළින් සති අන්තයේ සෑම සති අන්තයකම මේවා Tatlugam Al Ghazali National School Ground. We are ready to begin the grand finale of United Challenge Trophy 2025. When we see the surface, normally this is a dusty surface, but due to the shower out here last few days, we can see a bit of a wet conditions. Ball will not nicely come out of the bat. I do believe if you are a right-hander or a left-hander, you සවාදෙන බව දැනුවත් කළ ලැබුවා සුලෝචන මුදල් දෙන්නට වැළපෙන අයවර ප්‍රථම පන්දුව තුළදීම රුපියල් 1500ක මුදලක් ජයග්‍රහණය කරනවා මේ පන්දු යවන අප්‍රිය තරග නරඹන්නේ ආරෝඩ ප්‍රථම කඩළු පෝර ආරම්භණය දිව්‍යානව හංසක එවර පන්දුවක් ෆ්ලොක්කොල්ලි පදිද කළ පන්දුව පිටේ දවටා ගන්න හැකියාවක් නැහැ ලස්ලෙන්ඩ් අටලුකම ක්‍රිකට් හැකියාවක් ලැබුණා අවසන් මහා තරගයේ පාස විදින්නට බලමු අවසන් මහා තරගයේ තුල අවසන් කුසලානේ රැක ගන්න හැකියාවක් ලැබෙවිද සුදානා මාංශක නැවත අත්‍යුණු තිරණාත්මක තරගය අටලුකම යුනයිටඩ් තරගමාලාව මේ වර අපිට ලැබෙන පන්දුව මනමින් ඉස්සාල ගත කළා දකුණත් ලාබාල පිටිකරුව ආස්ලන් ප්‍රිය තරග නරඹන්නේ අටලුකම අල් ගල්සාලි ජාතික පාසලෙන් අධ්‍යයනය කළාද ක්‍රීඩකයාට දැන් මනමින් සිය පන්දු පහරක් එල්ල කළේ තාම සුලෝචන උඩ පන්දුවක් රැකගත්තොත් ඔබට රුපියල් 1000ක අභියෝග එලෙසිම විරුද්ධ කර තිබුණා පසිතු චන්දිමාල් දැන් ඔබට මුදල් දෙන්නට තීරණය සෑම අතක්ම බලන කළ ප්‍රේක්ෂකයන් දක්න ලැබෙනවා එවන සාර්ථකයි පන්දුව ඒ ස්ථානගත කිරීම පාර්ශ්වමේක ලකුණක් දක්වා හංසක ඔබ හතරේ සීමාව අසලට ස්කුඩු අතර සිටි ක්‍රීඩකයෙක් මේ දකුණත් වෙදිකාව පන්දුවක් හංසක මේ තරග මාලාවේ අවසන් මා තරගය තුල වටිනා පන්දු වාරය අතියත්කද විට හංසක දැන් හතරේ සීමාවට පියමන් කරන තෙක් බලා සිටිනවා ජයසේන සිය සතුට වෙනුවෙන් රුපියල් 1500ක මුදලක් ලබා දෙන්නට ප්‍රිය තරග නරඹන්නේ ආපෝරු ගණේ පන්දුවක් යොමු කළ ලැබුවේ ප්‍රථම සුතානම් දිස්ත්‍රික් අධිකාරී නස්ලාන ඔබට දැන් අභියෝගයක් 1000ක මුදලක් ලබා දෙන්නට තීරණය කර තිබෙනවා. වර සාර්ථක පන්දුවක් ලකුණක් දක්වා පැතිමාරු කර ගන්න එක්කේ අධිකාරී අධ්‍යක්ෂකයන් බහුල දකුණත් මද වේගී පන්දු යවනා. පන්දුවක් කපුරු පන්දුවක් යොමු කළේ සියුම් දෝලනයක් සහිත පන්දුවක් යොමු කළේ මිනිසාට හැකියාවක් ලැබෙන්නේ නැහැ වර පන්දුව පිට තුල දවටා ගන්න දිව්‍යානවා දිශ්‍රක පන්දුව යොමු කරන්නට දකුණත් පිටිකරා මිනිසාට පන්දුවක් තියුණු තීරණාත්මක අවසන් මහා තරගය තුල අටලුගම යුනයිටඩ් පිටිකරවා දෙපළ ආල් බැලී මේ තරගයේ තීරණාත්මක සාධකයක් වූ මා විශ්වාස කරන අන්දමට මේ ආරම්භක පිටිකරවා ඊයේ දිනේ තුල ඒ තාම හොඳින් පිට ඇස්රු ක්‍රීඩකයා අද දිනේ අවසරවන්ත ලෙස අවසන් මහා තරගය තුලදී දැවි යනවා අප්‍රිය තරග නරඹන්නේ සුදානම් දිශ්නක අධිකාරී නැවතත් පන්දු යොමු කිරීම සඳහා රයිට් අමෝවදාන්තයෙන් දෙවියානේ මිනිසාට එරෙහිව එවනත් පන්දු පාරක් නිපෙක්ෂක අවදෙසින් අවසන් මොහොතේ අවුඩ පන්දුවක් බවට පරිවර්තනය කර ගන්නා විට දැන් ක්‍රිෂ්ණ කාදිකාරී සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නවා අප්‍රිය තරග නරඹන්නේ දෙවන පන්දු වාරය තුල තාමත් එක් ලකුණක් පමණයි ලබා දී තිබෙන්නේ ප්‍රිය තරග නරඹන්නේ නෞක පිටිකරුවා ආලිස් ක්‍රීඩා අප්‍රියට සම්බන්ධ වන්නේ ඉෂ්කාන් ක්‍රීඩා තරගයකට පිවිසෙනවා අප්‍රිය තරග නරඹන්නේ දිව්‍යානවා දිශ්නක අධිකාරී නැවතත් පන්දු යොමු කරන්න සාර්ථක පන්දුවක් කුනිශ්කාරවරයා නිහඬයි ලහිරු සම්පාත් විනිශ්චයකාරවරයා නිහඬයි ප්‍රිය තරග නරඹන්නේ යාළු සුදානම් ලස්ලන් ක්‍රිෂාන්ත අත්තපත්තුගේ පන්දුව පිළිගැනීම සඳහා දැවන්ත පන්දු පාරක් මාගේ නිවේදනයේට කදිම සාධාරණයක් එක්කලේ මේ පන්දුව තුලත් ඔහු 6 පාරක් එල්ල කළොත් පැහැදිලිවම රුපියල් 2000ක මුදලක් අබ්දුල් රහමාන් ලබා දෙන බව දැන් නිල වශයෙන් දැනුවත් කළා රුපියල් 3000ක මුදලක් ලබා දෙනවා නස්ලන්ට මේ පන්දුව තුලත් මේ පන්දු වාරය තුලත් විශාල පන්දු පහරක් එල්ල කළොත් ලකුණු සංඛ්‍යාව 1000ම් බලමු හැකියාවක් ලැබෙවිද නස්ලන්ට මේ අභියෝගය ජය ගන්නට ලකුණු 14යි ලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක කිරීම සඳහා සුදානම් ප්‍රිය තරග නරඹන්නේ දිව්‍යානවා
තුරවල කල්යාල් බැලීමක් පැහැදිලිවම ක්‍රිෂාන් තතපත්තුට අතපත්තුගේ පාන්දුව පිළිගන්නට දැවන්ත පාන්දුව පාරක් බලමු පිතිකරුවා කිසිතෙත්ම අවතක්සේරුවෙන් කතා කළ නොහැකි ප්‍රිය තරංග නර්මණනේ තවත් එක් මේ පන්දුවාරය තුළ එකයේ පාරක් කෙලකොළ රුපියල් 2000ක මුදලක් ලස්ලන්ට උස්කිල් මාතා ලබා දෙන්නට තීරණය කරනවා ප්‍රිය තරංග නර්මණනේ සිය ගව්වැසියන් මේ ලාබාල ක්‍රිඩකින් කාරණේ ප්‍රිය තරංග නර්මණනේ දිව්‍යානම අතපාතු එවන සාතක පාන්දුවක් ලකුණු සංඛ්‍යාව ලකුණු 21 දක්වා දැන් වැඩි කරගෙන තිබෙන්නේ දකුණත් පිටිකරුවා හුදස්ලාල් නොදෙවි ලකුණු 21ක් ලබාගෙන සුදානම් මේවා සාතක පාන්දුව පාරක් බලමු එයාතුඩ පාන්දුවක් අවශ්‍ය නිවේශය තුළ පරිවර්තනය කර ගන්නා විට මේ කන්තේක නස්ලන් හුදකලා සඩනක මොහොමඩ් පැහැදිලිවම ඔහු තනියත් එනිමක් තියත් කරන්නේ ලකුණු 21 ලකුණු 21ම ඔහුගේ නාමය ඉදිරියේ සටහන් වන්නේ ලකුණු පාන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා ආකර්ශනීය සිය පාන්දු පාරක් නිපෙක්ෂා කවදේසින් මෙදැන් හතරේ සීමාව ලකුණු 25ක් ලබා ගන්නා විට මේ සියලු ලකුණු නස්ලන්ගේ නාම ඉදිරියේ යුනයිටඩ් සමාජිකින්ට තනියත් එනිමක් තියත් කරමින් ලකුණු 25ක් ලබාගෙන සිටින්නේ මේ දකුණ පිටිකරුවා ප්‍රිය තරග නරඹන්නේ මැනවින් සිය රාජකාරී ඉෂ්ට කරන ආකාරයක් අනිකුත් පිටිකරුවා අනිතම අතික්වණිය සිය ගම්පියසට රැගෙනට ව්‍යාප කරන ආකාරය දක්වා ලැබෙනවා එවර උඩ පාන්දුව දැන් සුලෝචනට රුපියල් 10ක මුදලක් හිමි වෙනවා මේ උඩ පාන්දුව රැක ගැනීම සමගින් පාසින්දු චන්දිමාල් රුපියල් 10ක මුදලක් පරිත්‍යාග කරා සුලෝචනට ප්‍රිය තරංග නරඹන්නේ වටලුගම ක්‍රීඩකින්ට පමණක් නොවේ දැන් මේ නාරායන්පිට ශක්ති ක්‍රීඩකින්ටත් වටිනාකමක් ලබා දෙනවා ප්‍රිය තරංග නරඹන්නේ මේ අටලුගම වෙනස සුසිපා තරංග මාලාවේ අවසන් මහා තරගයේ මෙලෙසින් ගෙවා දමානේ බඳුවක් මැනවින් යොමු කළා පන්දු දෙක තුල කඩුලක් ලබාගත් රුපියල් 10ක මුදලක් ශාන්ට හිමි වන බව දැනුවත් කරන අයවාරේ සාර්ථක බඳුවක් ලකුණක් ලබා ගන්නවා පහසුවෙන්ම දැන් මුල් මුදලක් පරිත්‍යාග කරන බව දැනුවත් කරනු ලැබුවා දෙනෙත්ගේ වටිනාකම ලබා ගන්න හැකියාවක් නැහැ ආනුව ලකුණු සංඛ්‍යාව ලකුණු 26යි ලකුණු 20 අපිට හසුරුවනට කටයුතු කරනවා ජාත්‍යන්තරයේ මේ වැඩිම වතාවක් ඉන්දිය හිටපු තුනිරාව ක්‍රීඩකයා ඔබට මතක ඇති මනෝජ් ප්‍රභාකර් නම් වූ දකුණත් තුනිරාව 35ක් මැඩවින්ස්ගේ කණ්ඩායම වෙනුවෙන් අත්කර දුන් ක්‍රීඩකයා අද වෙනවා රයිට් ආම් අවත විකට් ආකාරයට මේලක පන්දුව ධනුෂ්ක ගුණසේකර පහර එල්ල කරන්නේ ලොං ආෆ් දෙසට මොහමඩ් මැඩවින් පන්දුව වෙතට පැමිණෙන ආකාරය දක් ලැබෙනවා රයිට් ආම් අවත විකට් ආකාරයට දෙවෙනි මේලක පන්දුව යොමු කරාට දිවයින් පන්දුවක් පුල් පහර එල්ල කරනවා නමුත් මේ ක්‍රීඩා පිටියට ඔබින පහරක් නෙවෙයි ලකුණු දෙකක් පමණ එකතු වන්නේ නරඹන්නේ නෑ ක්‍රීඩා පිටිය තමයි නරඹන්නේ ඒ නිසා මාව දැනුවත් සම්මාදනි සුහන් සමාල් අත ප්‍රේක්ෂකයන් මේ තමුල්ල ක්‍රීඩා පිටිය තරගයක් නරඹනවාන දැස් වැනි දසුලක් ඔවුන් දකින්න වගේ ප්‍රකාශ කර තිබෙනවා හයේ පාරකට රුපියල් 10ක මුදල් ත්‍යාග හිමි අසන් ජයසේන ඒව පාසින්දු චන්දිමාලේ අතර වාරේ පාර එලකනවා ලොෆ්ට් ඇඩ් ඔෆ් ඩ්‍රයිව් පහර කෙසේ වෙත අතුඩ පාදෝ රැක ගන්නේ මේ තරගේ හරවු ලක්ෂයද එසේ නැතෝ ටර්නින් පොයින්ට් එක වේවිද ජයසේන කියනවා අය ටර්නින් පොයින්ට් එක නෙවෙයි කියලා දාබර කඩාලෝඩි හිතවතුනේ මම ප්‍රශ්නාර්ථයක් මතු කරේ මම අවිනිශ්චිත ක්‍රිකට් ක්‍රීඩාවක් කෙසේ වෙතත් ප්‍රභාත් සුලෝචන වැනි පිටිකරුවෙක් තවා ගැනීම විශිෂ්ට ගානේ පන්දු යැවීමක් ඇදෙනවා වගේ අස්සන් ජයසේන සිටනවා දාබර කඩාලෝඩි හිතවතුනේ සාර්ථක පන්දුවක් යොමු කරන්නේ ලකුණු වෙටක සබරගම ඔන්ලයින් සමග මතුටුවේ මේ දක්ෂ දකුණත් මත මේක පන්දු යවනා දිවේනවා මේලක පන්දුවාරේ පන්දුවක් කේතාමත් හොඳ පන්දුවක් වගතෝ ඔබට රුපියල් 10ක් වෙනවට අස්සන් ජයසේන ඉදිරිපත් තිබෙන යාපුරුයි ඔහු ප්‍රතිවාදී විශේෂයෙන්ම ඔහු සියලු ගන්නනවා අට්ටුගම යුනයිටඩ් ක්‍රීඩකයන් තිරිගන්නනවා ආර්ථික පන්දු දෙකක් යොමු කරේ පන්දු 13යි ලකුණු 22යි ජයග්‍රාහී ඉලක්කය දාබර කඩාලුඩිය හිතපොතේ දකුණ අතින් මත වේග පන්දු යවන ක්‍රීඩකයා
කඩකියා රවුන්ද විකට් ආකාරයට මීළඟ පාන්දු යොමු කරන්නේ පාන්දු පාරේ ලකන උඩ පාන්දුවක් ලෙස යන්නේ රැකගත යුතුම උඩ පාන්දුවක් රැක ගන්නවා යනවා මුවාට රුපියල් 10ක මුදලක් කෙමි අෂාන් ජයසේනගේ අනුග්‍රහක දායකත්වය ඇතිව දාබර කඩාලුනේ හිතවතුනි යනුව සාර්ථක ප්‍රතිඵල මේ අත්දැකීම් සපිරි පරිණත කඩක අවසන් මහා තරගය තුල ක්‍රියාත්මක කරන ආකාරය දක්වා ලැබෙනවා මුවාත් දැන් තව අභියෝග එල්ලවනවා මේ පන්දු කාර්යයට එක්වද්දී නුස්කි මාතා ප්‍රකාශ කරනවා මේ පන්දුවට කඩුල්ලක් තවා ගත්තොත් රුපියල් 1000ක් ලබා දෙනවා වගේ මොහාට හයේ පාරක් කෙලකරු පිටිකරුවාට රුපියල් 1000ක් කෙමි ආශා ජයසේනගේ අනුග්‍රහක දායකත්වය ඇතිව පාරේ ලකන උඩ පාදුවක් කැසේ වෙත අතරක ගාටින කඩ නැහැ අවසරේ ලකුණක් කරා පැති මාරු කර ගන්නවා මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 6යි දාබර කඩාලුනි හිතවත නම් තාමත් 6 පාරට රුපියල් 1000ක් කෙමි සමීර සෝදානම් පන්දුව පිළිගැලීම සඳහා දකුණ අතින් මතවේග පාදයවර කඩකියා මොහාත් දෙවෙනි රවුන්ද විකට් ආකාරයට මේලක පාදේ යොමු කරන්නේ සාර්ථක පාදුවක් යොමු කරන්නේ තව ආරම්භ කරාට සූදානම් පෙනල්ටි මේ තව ආරම්භ කරන්නේ මොහමඩ් හොඳ පාදුවක් ස්ට්‍රේට් ඩ්‍රයිව් පාරක් එල්ල කරනවා පාදුව හතරේ සීමාව ආසන්නයේ නතර කර ගන්න සකිමි මොහමඩ් සාර්ථක පාදුවක් නුස්කි මාතාගේ අනුග්‍රහක දායකත්වය ඇතිව කෙසේ වෙතත් ලකුණක් කරා දිව්‍යාන්ඩ ටු තිබෙනවා මොහමඩ් මේලක පාදුව යොමු කිරීම සඳහා හොඳ පාදුවක් ඉතාමත් හොඳ පාදුවක් තීරණාත්මක පාදුවාරය දැන් නාරාහෙන් පිට මොහමඩ් මේලක පාදුව යොමු කරන්නට එවර සාර්ථක පාදුවක් ඉතාමත් හොඳ පාදුවක් යොමු කරන්නේ අන්ඩ්‍රයි පහර එල්ල කරන ආකාරය දක්වා ලැබෙන එක් ලකුණක් එකතු වන්නේ දාබර කඩාලුනි හිතවතුනි දැන් අට්ලුගම වෙනවා මේලක පාදුව යොමු කරාට පන්දු 6යි ලකුණු 17යි එවර පන්දු පාර එල්ල කරන පන්දු යදී යන්නේ පොයින්ට් එකට වන්නට වේගී ලකුණක් කරා පැති මාරු කර ගන්නවා දෙවනම් රයිට් ආම් රවුන්ද විකට් අක්කට පන්දු යොමු කරාට සමීර ඉදිරියේ දාබර කඩාලුනි හිතවතුනි දිවිනවා රවුන්ද විකට් අක්කට ප්‍රථම පන්දුව පාදුවක් ඉතාමත් හොඳ පාදුවක් දැන් නාට්‍ය තරග නර්මා සංවිධායක මණ්ඩලයට දායකත්වය ලබා දෙන්න අහමඩ් සූදානම් right arm round the wicket අක්කට මීළඟ පාදය යොමු කරාට අධිකාරී ඉදිරියේ එවර නොපතිත පන්දුවට පාරක් කෙල කෙනවා දී පිටික දෙසට පන්දුව යදී යන්නේ වාත් පන්දුව රැග ගන්නවා දැන් පන්දු 3යි අවසන් පන්දුවාරය අප රැඳී සිටින්නේ ජයග්‍රාහී ඉලක්කය දැන් සූදානම් පාන්දු යොමු කිරීම සඳහා අහමඩ් රවුන්ද විකට් ආකාරයට සමීර ඉදිරියේ දිවා ඉතුම් කරනවා මේ සාර්ථක පන්දුවක් ඉතාමත් හොඳ පාදුවක් දැන් පන්දු දෙකයි ලකුණු 14යි තරගයේ ජය ගැනීම සඳහා අහමඩ් සූදානම් පන්දු යොමු කරාට රයිට් ආම් රවුන්ද විකට් අක්කට තිබෙනවා අභිලක පන්දු සාර්ථක පන්දුවක් යොමු කරන්නේ දැන් එක් පන්දුවයි ලකුණු 14යි ප්‍රේක්ෂකයන් පාලනය කිරීම තරම කසිරු කාරණයක් දාබර කඩාලුනේ හිතවතුනි මයි අට්ටුගල ප්‍රේක්ෂකයන් සහ වෙනත් ප්‍රදේශවල ප්‍රේක්ෂකයන් අතර තිබෙන වෙනස යනුව තරගය ජය ගන්නවා අට්ටුගම යුනයිටඩ් කඩකෙන් ශූරයි ලෙස අභිෂේක ලබන්නේ එක් පන්දුවක් තුල ලකුණු 14ක් ලබා ගැනීමට තිබුණේ කෙසේ වෙතත් තරගය අත්හැර දමනවා මේවන විට තරගය අත්හැර දමන ආකාරය දක්වා ලැබෙන්නේ යනුව සාර්ථකව තරගයේ ජය ගන්නවා මම සඳහන් කරා නස්ලාන් කරමතින් යාවි කියා මොකද මට මතකයි තනුෂ්ක රණසිංහ මේකඩා පිටිය වීනස් බොලොග්නා ජය ගන්නා විට කරමතින් ඇවිද ගියේ ඒ අතර වාරයේ මම තවත් කතා කළ යුතු දසුණක් මේ කැමරා කාචයට හසු කර ගත යුතු දසුණක් සේ කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග ජයග්‍රහණයේ සතුට භුක්ති විඳීම පසකලා විශේෂයෙන්ම මුවාත් සහ මොහමඩ් යන ක්‍රීඩකයන් දෙපළ නාරාහෙන් පිට ශක්තිය ක්‍රීඩකයන් සමග සිය සතුට විශේෂ මේ අවස්ථාව හුමාරු කර ගන්න ආකාරය දක්වා ලැබෙනවා ප්‍රශංසනීය කාරණයක්